එන්න මායික නටන්න. කොහොමද මගේ ඩාන්ස් එක? ඔයාලා කැමතිද ඒකට? අපේ අක්කා නිකන් ඉන්න වෙලාවට මාව අල්ලගෙන නටනවා. මටත් ඉතින් වෙන වැඩක් නෑනේ. එයාටත් වෙන වැඩක් නෑ. මොකක්කරි කරලා අපේ අක්කා මාව ඉතින් කුලප්පු කරලා ගන්නවා. මටත් ඉතින් ආසයි අක්කත් එක්ක සෙල්ලම් කරන්න. නැත්තම් මට මේ ගෙදර කවුරුත් නැහැනේ සෙල්ලම් කරන්න. මගේ අක්කා විතරයි ඉන්නේ. හරි වැඩේ කියන්නේ මියා එක්ක මම සෙල්ලම් කරලා අක්කයි කකුලේ මොන දතක් වැදුණනේ. මම ඉතින් බොරුවට තමයි යා වැල්ලුවේ. ඒ වුණාට ඉතින් කොහොම හරි තෝල වෙලා. පව්. හිතලා බැරි නෑ යක්කි. මම සමා වෙන්න. ගහන්න එපා ඉතින්. පුතා හිතලා බැරි නෑනේ. මගේ අක්කට මම රිද්දන්නේ නෑනේ. මාත් ඉතින් ඩංගලේට ඔහි අල්ලනවා මන් දන්නේ. ගන්න එපා පුතාට. පුතා හිතලා බැරි නෑ යක්කි. මගේ අක්කට මම රිද්දන්නේ නෑ. මියා මට රිද්දන්නේ නෑ. ආදරේටනි පුතාට. සිතින් නැති වෙන්න බොරුවට උන්ට කරම්මා බයි කරනවා. හිත ඉතින් මම නිකා ඉන්නේ. ආයි නටන යම ආයි චුට්ටක් දත ගහනවා. ඊට පස්සේ ආයි ගුටි කනවා. ගුටි කනවා කියනවා ඉතින් එහෙම හයියෙන් ගන්න. ඊයමට ගොඩක් ආදරේ. අක්කා කියන්නේ හැමදේම මම අක්කගේ පානේ කියලා. එයාට මං විතරයි මට එයා විතරයි. මට ඉතින් තියෙන විශේෂ දත් වැදුන්නට ඉදුවන් තම වැඩි. අපේ අක්කා කියනවා මට පිස්සු බල රෝගෙ හැටි දන්නේ නැලු. මං ඉතින් පිස්සු බල්ලෙක් කියවට පිස්සු බල රෝගයට මට බෙයියන් විදලා තියෙන්නේ ඔයා දන්නේ නැද්ද ඒක? මේ ළඟදිත් ඇවිල්ලා මට කැහුවේ අර ඉන්ජෙක්ෂන් එක මට පිස්සු හැදෙන්නේ නැහැ. පිස්සු හැදෙනවා ඉතින් මොකද? අපි දෙන්නම එකට කූඩුවේ පිස්සු කූඩුවේ ඉන්න එකනේ. ඔයා පිස්සි මං පිස්සා. අයියේ මෙයා කරන්නේ මාව උසලා තුවාල කරගන්න එක. අපේ අක්කා කියනවා මං හරි හොරු බුහුටේලු. නටද්දි හරි දඟයන්. ඔයාලටත් එහෙම දැනෙනවද? ඔයාලගේ බව වගේ හොරු බුහුටි නැද්ද? ඔයාලට දැනෙන දේ පොඩ්ඩක් කියන්නකෝ. ගිහින් එන්නම්.